මම ඔයාලට කියනවා ඔයා පළවෙනි වතාවට කොස්මෙටික් ක්ලිනික් එකට යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණා තුනක්. මොකද මේවා නොදැන ගියොත් ඔයාගේ සල්ලිත් කාලයත් නාස්ති වෙනවා විතරයි. ඊට වඩා හැමෝට හානියක් වුණත් වෙන්න පුළුවන්. ආයිබන් මම වෛද්‍ය දිලීප. අද ගොඩක් දෙනෙක් තමන්ගේ පෙනුම වැඩි කරගන්න උනන්දු වෙනවා. ඒ සඳහා ඔයාත් පළමු වතාවට කොස්මෙටික් ක්ලිනික් එකට යනවා නම් ඔයා අනිවාර්යෙන් දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. මේවා නොදැන ගියොත් ඔයා යන්නකින් ප්‍රතිඵලයක් වෙන එකක් නැහැ. අදම ඒ වයින් වැදගත් කරුණු තුනක් කියා දෙනවා. 1. ඔයා සුදුසුකම්ලත් හරි වෛද්‍යවරයෙක් තෝරා ගැනීම අවශ්‍යයි. කොස්මෙටික් ට්‍රීට්මන්ට් කියන්නේ මෙඩිකල් ට්‍රීට්මන්ට්ස්. මේවා සිදු කරන්න අවශ්‍ය වෙන්නේ ඇත්තටම හරි අවබෝධයක් ඇති හරි දැනුමක් ඇති වෛද්‍යවරයෙක් විසින් පමණයි. ගොඩක් වෙලාවට සාමාන්‍ය රූපණාගාරවල මේ වගේ ප්‍රතිකර්ම කරන්න උත්සාහ කරනවා. නමුත් ඒවා ඉතාමත් භයානකයි. මොකද වැරදි ප්‍රතිකර්මයක් සිදු වුණොත් තමට ස්ථිර හානියක් සිදු වෙන්න පුළුවන්. ආසාදනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා යන ක්ලිනික් එකේ වෛද්‍යවරයා ගැන සුදුසුකම් ගැන අනිවාර්යයෙන් හොයලා බලන්න ඕනේ. ඔය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. කොස්මෙටික් ට්‍රීට්මන්ට් ගැන විශේෂ පුහුණුවක් අධ්‍යාපනයක් තියද බලන්න ඕන. ඒ වගේම ડોක්ටර්ගේ පළපුරුද්ද එක්ස්පීරියන්ස් ගැන හොඳට හොයලා බලන්න ඕන. එම ડોක්ටර් විසින් කොච්චර ප්‍රමාණයක් ට්‍රීට් කරලා තියෙනවද? ඒ ලබාගත් ප්‍රතිඵල ගැනත් අවධානය යොමු කරලා බලන්න ඕන. මොකද අධ්‍යාපනය සහ පළපුරුද්ද කියන දෙකම වැදගත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට. ඊට වැදගත්ම කාරණාව වෙන්නේ මේ වෙස්ටර්න් මෙඩිසින් සඳහා කරන ට්‍රීට්මන්ට්ස් වර්ග නිසා බටහිර වෛද්‍ය විද්‍යාව සම්බන්ධ උපාධියක් තියෙන බටහිර වෛද්‍ය තෝරා ගැනීම තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. දෙවෙනි කාරණා තමයි ඔබ ක්ලිනික් එකට පයත බද්දී තියෙන ඕන දේ තමයි යථාර්ථවාදී නැත්නම් රියලිස්ටික් රිසල්ට් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. කවුරු කොහොමකවත් එක ට්‍රීට්මන්ට් එකකින් සියල්ලම නිවැරදි කරලා එක රැයකින් නිවැරදි කිරීමේ හැකියාවක් නැහැ. හැම ප්‍රතිකාරයකම තියෙනවා යම්කිසි සීමාවක්. හරියටම වෛද්‍යවරයෙක් කතා කරලා ඔයා කරන ට්‍රීට්මන්ට් එක මොකද්ද? ඒකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද කියලා ඒ සඳහා කොච්චර කාලයක් යයිද කොච්චර මුදලක් වැයද කියලා මුලින්ම තීරණය කරගන්න. සමහරට ඔයා හිතන ප්‍රතිඵල ලබා ගන්න ප්‍රතිකර්ම කීපයක් කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම වෙන දේ ගැන හරිය අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. අංක 3 ට්‍රීට්මන්ට් එක කරන්න කලින් ට්‍රීට්මන්ට් එක විස්තර හරියට දැනගෙන ප්‍රී ඇන්ඩ් පෝස්ට් කෙයාරින් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද හැම කොස්මෙටික් ට්‍රීට්මන්ට් එකකටම තියෙනවා ප්‍රතිකර්මයට පෙර සහ පසු කරන්න ඕන දේවල්. සමහර ට්‍රීට්මන්ට් කරන්න කලින් හිරුවෙල් නිර්වාණය වීමේ වැලකීලා සිටින්න ඕන. ට්‍රීට්මන්ට් පස්සේ සමහර විශේෂ රැකවරණයක් දෙන්න ඕන. මේවා හරියට නොකරොත් ප්‍රතිකර්මයේ ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඵල වෙනස් වෙන්නත් පුළුවන්. අපට හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයා දෙන උපදෙස් හොඳින් අහලා නිවැරදිව පිළිපදින්න. මතක තියාගන්න. ඔයාගේ හැම කියන්නේ ඊටම වටින දෙයක්. ඒ නිසා ඒකට කරන ප්‍රතිකර්ම ගැන ඊටම සැලකිලිමත් වෙන්න. මොකද සුළු වැරද්දක් නිවැරදි කරන්න බැරි විශාල වැරද්දක් විදිහට ඉතුරු වෙන්න පුළුවන් නිසා. නිවැරදි තීරණ ගැනීමෙන් ඔයාට පුළුවන් ආරක්ෂිත සහ ඵලදායීව ලෙස ඔය ප්‍රතිකර්ම වැඩි කරගන්න. ඒ නිසා ඔයාට ආරක්ෂිත හොඳ ප්‍රතිකර්ම කරගන්න අවශ්‍ය නම් විශ්වාසනකට යොමු වෙන්න. ඒ වගේ ඔයාට කොස්මෙටික් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ බියුටි මෙඩිකල් ඈතට පැමිණෙන්න. අපේ නිවැරදිව හරියට හඳුනලා ඔයාට විශ්වාසවන්ත ප්‍රතිකර්ම නිර්දේශ කරලා දෙන්න.